එකමත් එක කාලෙක නිදිදේශය කියලා රටක් තිබුණා. මේ රට හරිම විශේෂයි. ඒ මොකද දන්නවද? මේ රටේ හිටපු හැමෝම හරිම කම්මැලි. එයාලා මුළු දවසෙම වැඩිපුරම කරේ නිදාගන්නේ. එදිනෙදා ගෙදර දොරේ වැඩ කරෙත් හරිම කම්මැලි කමෙන්. යාළුවනේ, ඔයාලා දන්නවද මේ රට පාලනය කරේ ගොරවාන කියන රජතුමා. එයාගේ රැජින තමයි නිදියානා. මේ දෙන්නත් හරිම කම්මැලි. මේ දෙන්නගේ දූ කුමාරිය තමයි පිලෝවානා කුමරිය. හැබැයි පිලෝවානා කුමරිය නම් මේ රටේ හැමෝටම වඩා වෙනස්. එයා දවල්ටවත් එයා රෑටවත් චුට්ටක්වත් නිදාගන්නේ නෑ. එයාට කිසිම වෙලාවක නිදාගන්න හිතුනේ නෑ. එයාගේ රටේ ඉන්න හැමෝම තද නින්දක ඉන්නකොට පිලෝවානා කුමරිය කරේ එයාගේ නියපොතු පාට කරන එක. එහෙම නැත්නම් එයාගේ සුදු පූසා සුදු බෝලෙත් එක්ක සෙල්ලම් කරන එක. හැබැයි එයාගේ පූසා නම් හිටියේ හරිම නිදිමතෙන්. සුදු බෝලෙට කොච්චර නිදිමත වුණත් එයාට සිද්ධ වුණේ මහ රෑ වෙනකන් පිලෝවානා කුමරියත් එක්ක නටන්නයි, එයා හදන සෙල්ලම් කේක් කන්නයි. ඉතින් මේ රෑට නිදාගන්න නැති පිලෝවානා කුමරිය නිසා එයාගේ අම්මටයි තාත්තටයි රෑ එළි වෙනකන් කෝපි කෝප ගණනාවක් බොන ගමන් ඇහැරිලා ඉන්න වුණා. මේ වැඩේ හොඳටම ඇති වුණ රජතුමා ඊළඟ දවසේ උදේම අඬබෙරයක් යවුවා. පිලෝවානා කුමරියට නිින්ද ගේන්න පුළුවන් ඕනෑම කෙනෙකුට රංකාසි දහසක් දෙනවා කියලා. මේ පණිවිඩය දැනගෙන මුලින්ම රජවාසලට ආවේ එයාගේ රටේ දක්ෂම ගායකයෙක්. එයාට ලස්සනට නැලවිලි ගීත කියන්න පුළුවන්. මෙයාගේ ලස්සන ගායනේ අහපු පිලෝවානා කුමරිය නිදාගත්තේ නෑ. හරිම ආසාවෙන් ඇස් දෙක ලොකු කරගෙන රෑ එළි වෙනකන් සින්දු ඇහුවා. හොඳටම මහන්සි වුණ මේ ගායකයා අන්තිමේදී එතනම නින්දට වැටුණා. ඊළඟ දවසේ මේ අභියෝගය බාරගත්තේ දක්ෂ මායාකරුවෙක්. එයා ඇවිල්ලා කුමරියට මෙහෙම කිව්වා. මාගේ මායා දැස දෙස බලනෝ. දැන් ඔබට නිදිමතයි. දැන් ඔබට නිදිමතයි. මේ වැඩෙන් කුමරියට කිසේ වෙතක් මායාකරුට නම් හොඳටම නින්ද ගියා. ඊළඟට මේ අභියෝගය බාරගන්න දුර ඈත ඉඳන් වෙද මහත්තයෙක් එනවා කියලා දන්වල තිබුණා. මේ වෙද මහත්තයා බැලින්න බැටළුවේ. බැටළුව නම් කිව්වේ එයාගේ බෙහෙත බිව්ව ගමන් පිලෝවානා කුමරිය නිදා ගන්නව කියලා. ඒත් ඉතින් මේක බීලා පිලෝවානා කුමරිය නටන්න පටන් ගත්තා. ලැජ්ජ හිතුන බැටළුවා මාලිගාවෙන් දුවලා යන්න ගියා. ඔහොම ටික දවසක් යද්දී මාලිගාවට තව කෙනෙක් ආවා.
එයා ජජ්ජතුමාව හමු වෙන්න ගියා. මේ අපූරු තරුණයා රජතුමාට මෙහෙම කියනවා. රජතුමනි, මම ගායකෙක්වත් නැදෙක් ශිල්පියෙක්වත් වෙද මහත්තයෙක්වත් නෙමෙයි. මම සාමාන්‍ය කෙනෙක්. හැබැයි මට හිතෙනවා පිලෝවාන කුමරිය වෙනුවෙන් මටත් යමක් කරන්න පුළුවන් කියලා. රජතුමා මේ තරුණයට අවස්ථාවක් දුන්නා. පිලෝවාන කුමරිය හමුන මේ තරුණයා කුමරියත් එක්ක උයනට ගියා. මේ තරුණයා කුමරියට නින්දේ තියෙන වටිනාකම ගැන කියලා දුන්නා. ලස්සනට පිපිලා තියෙන මලුත් නිදා ගන්නව කියලා තරුණයා කුමරියට පෙන්නුවා. අහසේ තියෙන තරු රැට දිලිසෙද්දි දවල් දවසේම නිදා ගන්නව කියලා දුන්නා. මං ඔයාට රහසක් කියන්නද? තරුණයා ඇහුවා. නිදාගත්තම අපිට ලස්සන හීන ලෝකෙට යන්න පුළුවන්. අපි ආස ඕන දෙයක් ඒ හීනය ඇතුළේ කරන්න පුළුවන්. මේකට ආස වුණ කුමරිය එතනම හීන ලෝකෙට යන්න සූදානම් වුණා. ඇස් පියාගත්ත කුමරිය එයා ආස හීන ලෝකෙට ගියා. ඒ හීන ලෝකය තුලේ ලස්සන සුරංගනාවියෝ, ඉගිල්ලෙන අශ්වයෝ, රසමරස කෑමදාටි වලින් පිරීලා තිබුණා. මේ ලස්සන හීන දකින ගමන් අපේ පිලෝවාන කුමරිය කවදාවත් නැති සුවපහතු නින්දක හිටියා. මේක දැකපු රජතුමාටයි රජිනියටයි හරිම සතුටු හිතුණා. පිලෝවාන කුමරියත් නින්ද තියෙන වටිනාකම තේරුම් ගත්තා. ඉතින් මේ තරුණයට රජතුමා එයා පොරොන්දු වෙච්ච විදියටම රංකාසි 1000ක් දුන්නා. මේ සුබ ආරංචිය අහලා රටවැසියෝ හැමෝම සතුටින් කෑ ගැහුවා. දුවේ පුතේ, ඔයාලා සෙල්ලම් කරලා නටලා ගයලා ඉන්නවා වගේම නින්ද සහ විවේකයත් ඔයාලට ඕනිමයි. අද හේලිගේ කතාවට ඔයාලා ආසයි නම් ලයික් එකක් සහ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඊළඟ කතාව ආපු ගමන් නරඹන්න අපේ YouTube channel එක subscribe කරන්න. ගිහින් එන්නම්.